සුබ දවසක් කියලා පිළිගන්න දිසාගේ YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ ඔයගලන්ට මම ලක්ෂ්‍ය බජට් රේන්ජ් එකට හදන්න පුළුවන් සුපිරිම PC build එකක් ගැන. ඉතින් මේ අපේ මේ වීඩියෝ එකට අද ස්පොන්සර් කරන්නේ MSK Computers කියන ආයතනය. ඉතින් MSK Computers එකෙන් තමයි ඔයාලට මේ PC build එක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ලංකාවේ ඕනම තැනක ඉන්නවනම් ඔයාලට මේ කම්පියුටර් ෂොප් එකෙන් ඩිලිවර් කරගන්න පුළුවන්. ඉතින් ලක්ෂ බජට් එකෙන් හදන අපේ මේ PC build එක හදන්නේ සේරම used parts දාලා. ඉතින් brand new part අපි දාන්නේ මේකට. ඉතින් බජට් එකට හරියන විදිහට අපි හදන නිසා used parts අපිත් මේකට දාලා තමයි PC build එක හදන්නේ. ඉතින් ඒ වගේම අපි මේකට PC build එක පාවිච්චි කරන case එක විතරයි brand new case එක මේකට පාවිච්චි කරනවා. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු අද අපේ build එක මොන වගේ වෙයිද කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, මේ වීඩියෝ ගාලා share කරන්න, social media හරහා අපේ follow කරන්න මතක ගන්න එපා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපේ build එකේ main part එක, ඒ කියන්නේ processor එක විදිහට මම මේකට use කරන්නේ Core i7 4th gen processor එකක්. මේක මම use කරනවා. ඉතින් මේකේ speed එක 3.68 GHz speed එකක් තියෙනවා. ඉතින් මේක price එක වශයෙන් වෙන්නේ රුපියල් 12700ක් වගේ තමයි මේකේ price එක වෙන්නේ. ඉතින් ඊළඟට අපි මේ processor එක දාන motherboard එක මොකක්ද කියලා බලන්න. ඉතින් මේකට use කරන මේ motherboard එක තමයි H81 4th gen motherboard එක තමයි අපි මේකට use කරන්නේ. ඉතින් මේ motherboard එකේ RAM slot දෙකක් තියෙනවා අපිට. ඉතින් ඔයාලට මේක 16GB RAM එකක් තමයි මේ build එකට use කරන්නේ. ඉතින් ඔයාලට මේක 32 වෙනකන් extend කරන්න පුළුවන් මම හිතන්නේ. ඉතින් මේ motherboard එක තමයි අපි මේ PC build එකට use කරන්නේ. AS ROG motherboard එකක් මේක. ඉතින් අපි මේකට use කරන RAM එක. ඉතින් මේකට අපි use කරනවා DDR3 8GB desktop RAM දෙකක් අපි මේකට use කරනවා. මේක 16GB කරගන්න ඕන නිසා ඉතින් මම RAMs දෙකක් මේකට use කරනවා. ඉතින් මේක අපි ස්පීඩ් එක 1600 MHz 330යි 333යි MHz තමයි වෙන ස්පීඩ් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි මේ graphic card එක විදිහට අපි use කරන්නේ MSI Gaming GTX 1060 6GB RAM එකක් තියෙන graphic card එක තමයි use කරන්නේ. ඉතින් මේ price එක රුපියල් 41000ක් වගේ මුදලට මිලදී ගන්න පුළුවන් used graphic card එකක් මේක. ඉතින් ඊළඟට අපි මේකේ power supply එක use කරන්නේ අපේ build එකේ 600 watt 80 plus gaming power supply තමයි use කරන්නේ. ඉතින් 600 watt එකක් සමහර අය හිතයි 600 watt එකක් ඇති වේද කියලා මේ PC build එක. ඉතින් හොඳටම ඇති. මොකද අපිට GTX graphic card එක use කරන නිසා processor එක i7 එකක්. ඉතින් අපිට මේ power supply හොඳටම ඇති. මේක 500 watt වුණොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. ඉතින් 600 watt අපිට මේ PC build එකට හොඳටම ඇති. මේක 80 plus certification එකක් තියෙන. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් නෑ. අපිට මේ power supply එක හොඳටම ප්‍රමාණවත්. මේ price එක වෙන්නේ රුපියල් 6500ක් වගේ තමයි මේකේ price එක වෙන්නේ. ඊළඟට මේකේ storage devices විදියට මම mainly NVMe එක use කරනවා. අපේ OS එක විතර run කරගන්න 128GB NVMe එක use කරනවා. ඉතින් ඒක රුපියල් 350ක් තමයි වෙන්නේ. ඊළඟට මම 1TB hard disk use කරනවා. ඔයාලගේ අනිත් files මේකේ අනිත් files ටික install කරගන්න applications ඒකට games වගේ දේවල් install කරගන්න 1TB used desktop HDD එකක් hard disk මම use කරනවා. මේ price එක වෙන්නේ 5900ක් තමයි වෙන්නේ. ඉතින් ඒ වගේම මේ අපේ CPU cooler එක මම use කරන්නේ AMD stock cooler එකක් තමයි use කරගන්නේ. ඉතින් i7 4th gen එක කිව්වම cooler එකක් ඇති ප්‍රමාණවත් මේ රුපියල් 2000ක් වගේ price එකක් වෙන්නේ. ඊට පස්සේ air cooler එකකට switch වෙන්න පුළුවන්. ඉතින් දැනට අපේ budget එකට හරියන්න මේ cooler එක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊළඟට case එක විදිහට අපි use කරන්නේ AMD Aura GC10M ARGB micro tower case එක තමයි මේක use කරන්නේ. ඉතින් මේක price එක වෙනවා 14500ක් වගේ තමයි price එක වෙන්නේ. ඉතින් මේ ඔක්කොම එකතු කරාට පස්සේ අපිට ලක්ෂ budget range එකට වගේ PC build එක හදා ගන්න පුළුවන්. ඉතින් තව මේගොල්ලන්ගේ discounts වගේ දේවල් ඇඩ් වෙනකොට ඔයාලට මේ PC build එක ලක්ෂ budget range එකට build එක කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි අද PC build එක. ඉතින් මම හිතනවා අද PC build එක ගොඩක්ම ඕලන්ට වැදගත් PC build එකක් වෙන්න ඇති කියලා. ඉතින් budget එකට සුපිරි computers build කරන්න හිතන්නේ කට්ටිය තමයි build එක ගෙනාවේ. ඉතින් තව මේ වගේ PC build ගොඩක් අපේ channel එකේ ඉස්සරහට අරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලගේ budget එකට set වෙන ඉතින් build අරන් එනවා. ඉතින් ඒ නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ යාළුවෝට බලන්න. ඔයාගේ PC build එක කරන්න
හිතන් ඉන්නේ යාළුවන්ට බලන්න වෙන වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම සෝෂල් මීඩියා තියෙන සෝෂල් මීඩියා ෆලෝ කරන්න මතක් කරන්න එපා. ඔයාලන්ට කමෙන්ට් සෙක්ෂන් එකේ විරුද්ධයි කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඔයාලට වීඩියෝ ගැටලු තියෙනවා නම් ඒ වගේම ඔයාලා අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඔයාලට ඉන්ස්ටාට ඕන වීඩියෝස් මොනවද කියලා අනිවාර්යයෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරිම ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් විසිබිල්ඩ් එකකින් හමු වෙමු. එතකන් ඔයාලන්ට සුබ දවසක්.